අද ජනවාරි 25 වෙනිදා ඔන්න ඊශ්‍රායලයේ මහමැතිවරණේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වෙනකොට අපට ලැබිලා තියෙනවා. ඉතින් මේ වෙනකොට අපි දන්නවා කවුද ජයග්‍රහණය කරලා තියෙන නිසා කවුද විපක්ෂයේ දේශපාලන පක්ෂ බවට පරිවර්තනය වීමට නියමිත වෙන්නේ කියලා. ඉතින් මේවර මැතිවරණ තියෙන විශේෂම ලක්ෂණය තමයි සමස්ත ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 88ක් මෙවර ඡන්ද පොලට ආවා. ඔවුන් ඡන්දේ ප්‍රකාශ කරා. ඒක සාමාන්‍යයෙන් ලෝකේ ඕනම රටක ගත්තොත් ඉතාම ඉහළම අගයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් යුදමය තත්ත්වයන් පැවතියේදී මැතිවරණ අවස්ථා දෙකකදී කල් දාලා තියෙද්දි මේ පයත්ව මැතිවරණදී ජනතාව ඊටාම උනන්දුවෙන් ඡන්දය පළ කිරීමට කටයුතු කිරීම ඊටාම සුවිශේෂී ලක්ෂණයක් විදිහට අපිට දකින්න පුළුවන්. ඉතින් අපි මැතිවරණ ප්‍රතිඵල වලට යෑමට මත්තෙන් අපි බලමු සමස්ත වළංගු ඡන්ද ප්‍රමාණය කොච්චරද කියන එකත් ඊටාම වැදගත් වෙනවා මේකෙදි. මොකද ඡන්දය පළ කරා ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් ඒ සමස්ත ඡන්දදායකයන්ගෙන් 88ක් ඒ ඡන්ද වලින් ප්‍රකාශිත වළංගු ඡන්ද සංඛ්‍යාව විදිහට සටහන් වෙන්නේ 434684ක්. අවලංගු ඡන්ද ප්‍රමාණය දැක්වෙන්නේ 5000ක වගේ ප්‍රමාණයක. කියන්නේ ඊටාම අඩුයි 1.23ක් පමණයි අවලංගු වෙලා තියෙන්නේ. මේක ගොඩක් වැදගත් වෙනවා. මොකද අවලංගු ඡන්ද සහ වළංගු ඡන්ද වලින් අපිට පැහැදිලිව පේනවා මැතිවරණ සාක්ෂරතාව ඡන්දය පළ කිරීමේදී නිවැරදිව ඡන්දය භාවිතා කිරීමේ හැකියාව ඊටාම වැදගත්. ඉතින් ඊටාම ඉහළ මැතිවරණ සාක්ෂරතාවයක් මෙවර මැතිවරණයේදී අපිට ඊශ්‍රායලයේ දකින්න පුළුවන් 98ක් ප්‍රකාශිත වළංගු ඡන්ද සංඛ්‍යාව විදිහට අපිට හඳුනා ගැනීමට හැකි වෙන නිසා. ඉතින් මේ ඡන්දයේ ප්‍රතිඵල අවසාන ප්‍රතිඵලත් එක්ක මෙන්න මේ විදිහට තමයි ඊශ්‍රායලයේ ව්‍යවස්ථාදායක සභාව කිනෙක්ස් නිර්මාණය වීමට නියමිත වෙන්නේ. අපිට පේන පැහැදිලි දේ තමයි දේශපාලන පක්ෂ ගණනාවක් මෙවර ව්‍යවස්ථාදායක සභාවේ ජනතාව නියෝජනය කිරීමට නියමිතයි. ඉතින් අපි බලමු අවසාන ඡන්ද ප්‍රතිඵලය කොයි වගේද දිගහැරලා තියෙන්නේ කියලා. ඩේවිඩ් බෙන් ගුරියන් මැතිතුමා නායකත්වයේ දරන මපායි දේශපාලන පක්ෂය ලබාගෙන ඡන්ද සංඛ්‍යාව ඡන්ද 1,55,274යි. ඒ ප්‍රතිශතයක් ලෙස 35.72ක්. ඔවුන් ලබාගෙන ඇති ආසන සංඛ්‍යාව ආසන 46යි. මපම් දේශපාලන පක්ෂය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 64,018යි. ඒ ප්‍රතිශතයක් ලෙස 14.73ක්. ඔවුන් ලබාගෙන ඇති ආසන සංඛ්‍යාව ආසන 19යි. යුනයිටඩ් රිලිජියස් ෆ්‍රන්ට් දේශපාලන පක්ෂය ඡන්ද 52,982යි. ඒ ප්‍රතිශතයක් ලෙස 12.19යි. ඔවුන් ලබාගෙන ඇති ආසන සංඛ්‍යාව 16ක්. ඉතින් මේවර මැතිවරණයේදී වැඩියෙන් සාකච්ඡාට ලක් වෙච්ච සුවිශේෂී දේශපාලන පක්ෂය සහ නායකයෙක් තමයි මේ බෙගින් මැතිතුමා. බෙගින් මැතිතුමාගේ පක්ෂයත් මෙවර ගොඩක් අය බලාපොරොත්තු වුණා මීට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න කියලා. නමුත් ඔවුන් ලබාගත්තේ ඡන්ද 49782යි. ඒ ප්‍රතිශතයක් ලෙස 11.45ක් බවට සඳහන් වෙනවා. ඔහු ලබාගත්ත ආසන සංඛ්‍යාව ආසන 14ක්. ඊට අමතරව ජෙනරල් සයනිස්ට් දේශපාලන ව්‍යාපාරයේ ඡන්ද 20661ක් ලබාගෙන සමස්ත ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 5.1ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඔවුන් ලබාගෙන ඇති ආසන සංඛ්‍යාව ආසන 7ක්. ප්‍රගතිශීලී දේශපාලන පක්ෂය ලබාගෙන ඡන්ද සංඛ්‍යාව 17786යි. ඒ ප්‍රතිශතයක් ලෙස 4.09යි. ඔවුන් දිනාගෙන ඇති ආසන ප්‍රමාණය ආසන 5ක්. මීට අමතරව තවත් කුඩා දේශපාලන පක්ෂ විශේෂයෙන්ම ඔරියන්ටල් කොමියුනිටිස් දේශපාලන පක්ෂයේ මකි දේශපාලන පක්ෂයේ වැනි දේශපාලන පක්ෂ ප්‍රතිශතයක් 3 බැගින් ලබාගෙන ඔවුන් ආසන 4 බැගින් දිනා ගන්නට සමත් වුණා. ඒ වගේම ඩෙමොක්‍රැටික් ලිස්ට් ඔෆ් නසරෙත් දේශපාලන පක්ෂයේ ඡන්ද 7000ක් ලබා ගත්තා. ඒ ප්‍රතිශතයක් ලෙස 1.7යි. ඔවුන් ලබාගත් ආසන සංඛ්‍යාව ආසන 2ක්. ෆයිටර්ස් ලිස්ට් දේශපාලන පක්ෂයේ ඡන්ද 5000ක් ලබාගෙන ඔවුනුත් ආසනයක් දිනා ගන්නට සමත් වෙනවා. විමෙන්ස් ඉන්ටර්නැෂනල් සයනිස්ට් ඕගනයිසේෂන් මේ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින දේශපාලන ව්‍යාපාරක විදිහට ඔවුනුත් ඡන්ද 5000ක් පමණ ලබාගෙන ආසනයක් දිනා ගන්නට සමත් වෙනවා. ඊට අමතරව යෙමනයිට්ස් ඇසෝසියේෂන් දේශපාලන පක්ෂයත් ඡන්ද 4000ක් ලබාගෙන ආසනයක් දිනා ගන්නට සමත් වෙනවා. මේ අනුව තමයි මෙවර සමස්ත මැතිවරණ ප්‍රතිඵලය දිගහැරෙන්නේ. ඉතින් ඒ අනුව අපිට ජයග්‍රාහකයා විදිහට පැහැදිලිවම මපායි දේශපාලන පක්ෂයේ ඩේවිඩ් බෙන් ගුරියන් මැතිතුමාව හඳුනා ගන්නට පුළුවන්. ඔහු ඊටාම ඉක්මනින් සන්දානයක් නිර්මාණය කරලා රජයේ පිහිටවීමට කටයුතු කරයි. ඉතින් ඔබ කල්පනා කරනවා ඇති මෙවර මැතිවරණය මොකක්ද ඊශ්‍රායලයේ හදිසියෙන් පැවැත්වුණා අපි ප්‍රවෘත්ති වලින් දැක්කේ නෑ. ඒ වගේම ඊශ්‍රායලයේ අපි දන්න දේශපාලඥ කාගේවත් නමක් කියවුන්නේ නෑ කියලා. ඉතින් ඇත්තටම මේක මේ වර්තමානයේ මැතිවරණයක් ගැන නෙමෙයි අපි ඇත්තටම කතා කරන්නේ මීට වසර ගණනාවකට පෙර. අද වගේ දවසේ කියන්නේ 1949 වර්ෂයේ ජනවාරි 25 වෙනිදාවක පැවැත්වපු ඊශ්‍රායලයේ ජාතික රාජ්‍යයක් බවට පත්වීමෙන් පස්සේ පවත්වපු පළවෙනි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය අද වගේ දවසක තමයි පැවැත්වුනේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ වැඩසටහන දිගහැරෙන්නේ. ඉතින් මේ මැතිවරණය ඇත්තටම අපිට ගොඩාක් වැදගත් වෙන මැතිවරණයක්. මේක ඊශ්‍රායල් විතරක් නෙමෙයි මේක ලංකාවට, ඒ වගේම ආසියාවට, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ලෝකෙට ඉතාම වැදගත් මැතිවරණයක්. ඒ වගේ මැද පෙරදිග කලාපයේ ඉතාම නිදහස් සාධාරණ පැවැත්වුණු පළවෙනි මැතිවරණයේ විදිහටත් අපිට මේක හඳුනා ගන්නට හැකියාව තියෙනවා.
ඉතින් ඔබට පේනවා ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ප්‍රැක්ටිස් වෙනකොට ගොඩකට අලුත් අත්දැකීමක් 1949 වගේ කාලයක් කියන අලුත් අත්දැකීමක් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකෙට. ඉතින් ඒ වගේ කාලයකම මැතිවරණ ප්‍රචාරණ කටයුතු, ඒ වගේම බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය වගේ දේවල් ඊටාම සූක්ෂමව, ඊටාම සාර්ථකව ඊශ්‍රායලය තුල ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ වගේම ඡන්දය ඊටාම සාමකාමීව ඡන්දය පළ කිරීමට ඡන්ද පොළට 188ක් සමස්ත ලියාපදිංචි ඡන්දදායකයන්ගේ 188ක් මේ මැතිවරණයට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඒ ඡන්ද වලින් අපිට පේනවා මැතිවරණ සාක්ෂරතාවය කියන එක අදටත් සමහර රටවලට අභියෝගයක් කියලා තියෙන මොහොතක ඊශ්‍රායලට පුළුවන් නම් ඒගොල්ලන්ගේ පළවෙනි මැතිවරණයේදීම ප්‍රකාශිත වළංගු ඡන්ද සංඛ්‍යාව සමස්ත ප්‍රකාශිත ඡන්ද වලින් 98ක් දක්වා ඉහළ නංවා ගන්න. ඒක ඉතාම සුවිශේෂී දෙයක්. ඉතින් මේ මැතිවරණය සම්බන්ධයෙන් කතා කරද්දී කියන තව දෙයක් තමයි මේ මැතිවරණ තිබ්බේ යුද බිය යුද ගිනි මැද. මේ වෙනකොට අරාබි ලීගේ ඊශ්‍රායලත් එක්ක යුද්ධයක් ඇති කරගෙන තිබ්බා. මේ යුද්ධයේ පවතිද්දී තමයි ඊශ්‍රායලය මේ මැතිවරණ පැවැත්වුවේ. ඉතින් ඩෙක්ලරේෂන් ඔෆ් ඉන්ඩිපෙන්ඩන්ට් එකේ නිශ්චිත දවසක් නම් කරනවා මැතිවරණේ පවත්වා. නමුත් මේ යුද්ධමය තත්ත්වය නිසා මැතිවරණේ අවස්ථා දෙකකදී කල් දාන්න සිද්ධ වෙනවා. නමුත් ඊශ්‍රායලය ඉතාම නිර්දය පියවරක් ගන්නවා. යුද්ධමය තත්ත්වයේ මැද හරි අපි ජනවාරි 25 වෙනිදා මේ මැතිවරණය පවත්වන්නට කටයුතු කරනවා කියලා. ඉතින් ඒ අනුව ඕන් මැතිවරණය පවත්වන්නට කටයුතු කරනවා. ඒ මැතිවරණ විශේෂත්වය තමයි අර මුලින් කිව්වා වගේ සියලුම අභියෝග මැද 90කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කෙරේ. ඉතින් මේ මැතිවරණේ තවත් විශේෂ දෙයක් තමයි අපි පක්ෂ ගණනාවක නම් කිව්ව ඡන්ද ප්‍රතිඵල කියද්දී අතරම මේ මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 21ක් සම්බන්ධ වුණා. ඒ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල අපි ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ගොඩක් පක්ෂ වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබාගත් පක්ෂ 35ක් ගද්දී අනෙක් පක්ෂ 14 11 12 5 ඒ වගේ හැම පක්ෂයකටම මොකක් හරි කේවල් කිරීමේ බලයක් ලැබෙන විදිහේ ප්‍රතිඵලයක් තමයි තියෙන්නේ. මේක බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ඉතාම සුවිශේෂී ලක්ෂණයක්. එදා ඒ ඡන්දෙ ඉදිරිපත් වෙච්ච දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 21කින් දේශපාලන පක්ෂ 12කට පුළුවන් වෙනවා නෙක්ස් සභාවට එහෙම නැත්නම් ඊශ්‍රායල ව්‍යවස්ථාදායකයට ඇතුළත් වෙන්නේ. ඉතින් මේ බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ඉතාම ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන සුවිශේෂී දෙයක්. හැබැයි අදටත් ගොඩක් රටවල් වල ඒ කියන්නේ අපි කියනවා ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ. එහෙම නැත්නම් වෙස්ට්මිනිස්ටර් ප්‍රජාතන්ත්‍රවාදයේ උපත ලබන්නේ මහා බ්‍රිතාන්‍යය. හැබැයි මහා බ්‍රිතාන්‍යයේ බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් වර්ධනය වෙන්න පටන් ගත්තේ මේ මෑත වසර 2-3 තුල. එතකන් ඔවුන්ට තිබෙන්නේ ද්විපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය. අපි ඇමරිකා එක්ෂ ජනපදයේ ගත්තොත් ඔවුන්ට තිබෙන්නේ ද්විපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය. ඒ වගේම අපි ලංකාව ගත්තොත් පැරණිම ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත රටක් අපිටත් තිබුණේ බොහෝ අවස්ථාවල ද්විපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය. ඒ ක්‍රමයෙන් තමයි බහුපක්ෂ ක්‍රමයකට වර්ධනය වෙන්නේ. නමුත් ඊශ්‍රායලය ඔවුන්ගේ පළවෙනි මැතිවරණයේදීම බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් කරා ගමන් කරනවා. ගොඩක් අය ඊශ්‍රායලට කරන චෝදනාව තමයි ඊශ්‍රායලයේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙමෙයි කියනවා සමහර කට්ටිය. නමුත් මේක ඉතාම වැරදි මතයක්. ග්ලෝබල් ඩෙමොක්‍රැටික් ඉන්ඩෙක්ස් වල ගත්තොත් ඊශ්‍රායලයේ පළවෙනි රටවල් අතර ඉන්නවා. ඔවුන්ට ඉතාම හොඳ ෆන්ක්ෂනින් ඩෙමොක්‍රසි එකක් තියෙනවා. ඊට අමතරව තව චෝදනාවක් තමයි ඊශ්‍රායලයේ අපාතයිඩ් ස්ටේට් එකක් කියලා. මේ සියලු චෝදනා කරන ඊශ්‍රායලයේ ඔබ මේ මැතිවරණයේ දේශපාලන පක්ෂ ගත්තොත් විවිධ ජන කණ්ඩායම්, විවිධ ආගමික කණ්ඩායම්, විවිධ දේශපාලන නියෝජන විශ්වාස කරන ඉතාම ඩයිවර්ස් වෙච්ච දේශපාලන පිටියක් එතන නිර්මාණය වෙලා තියෙන බව ඔබට පේනවා. ඉතින් මේක ලෝකේ ගොඩක් රටවල දකින්න නැති අවස්ථාවක්. ඒ වගේම මේකදී අපිට පැහැදිලි වෙනවා එයින් ඊශ්‍රායලය තහවුරු කරලා තියෙනවා ඔවුන්ගේ ආරම්භක අවස්ථාවේ ඉඳලා අද දක්වාම නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය ඔවුන්ගේ සියලුම ජනතාවට ආගම ජාතිය හෝ වෙනත් කරුණක් පදනම් කරගන්නේ නැතුව